alright. ඊළඟ දේ තමයි කොහොමද මං කියන්නගේ මේ ලෝකේ කිසිම දෙයක් පර්ෆෙක්ට් නෑ. ගොඩක් වෙලාවට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි රිලේෂන්ෂිප් එකක් හරි ලයිෆ් එකේ හරි ඕනම දෙයකදී අපි පර්ෆෙක්ෂන් එකක් හොයනවා. මේ ලෝකෙ පර්ෆෙක්ට්ලි මැච් වෙන කිසිම දෙයක් නැහැ. The only thing ඔයාලට ජීවිතේ තියෙන්නේ අර ඔයා අන්ඩර්ස්ටෑන්ඩින් වෙනවා ඔයාව තේරුම් ගන්න තරමටම ඔයා හරියට කවුද කියලා තේරුම් ගන්නකොට ඔයාට ගොඩක් ලේසි වෙනවා අනිත් අයත් එක්ක ජීවත් වෙන්න. එතකොට ඔයා දැනගන්නවා ඔයාට මැච් වෙන ප්‍රමාණයක් තියෙනවා. ඔයාට මේන්ලි මැච් වෙන කාරණා ටිකක් තියෙනවා. එතකොට තමයි ඔයා තේරුම් ගන්නේ ඔයාට මොනවද ගැලපෙන්නේ කියලා. මොකද ඔයා හීල් වෙලා තියෙනවා. ඔයාව අඳුනගෙන තියෙනවා. ඔන්න ඔය කාරණා දෙක මේන්ලි ඉම්පෝර්ටන්ට් ඕනම රිලේෂන්ෂිප් එකකට යන්න ඉස්සෙල්ලා. එක රිලේෂන්ෂිප් එකකින් තව රිලේෂන්ෂිප් එකකට ස්පෙෂලි යන්න ඉස්සෙල්ලා ඔයා හීල් වෙන්න ඕන. මොකද පරණ රිලේෂන්ෂිප් එක බ්‍රේක් අප් වෙන්නේ මොනාරි හේතුවක් ඇතුව. එතකොට ඒ හේතුව ඇතුළතදී ඔයා පේන් එකක් තියෙන්න පුළුවන්. ඔයාට තව ට්‍රෝමා තියෙන්න පුළුවන්. ගොඩ දේවල් තියෙන්න පුළුවන්. ඔයා නොදැනුවත්වම. මේ හීල් වෙන එකේදී හොඳම පොයින්ට් එක තමයි මට වචනේ කියවිච්ච එක. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ට්‍රෝමා තියෙන්න පුළුවන්. ඔයා හිතනවා නම් ඒව දැනුවත්වමයි කියලා නෑ. there's a lot. ඔයා හිතන තරමට වඩා සමහර ට්‍රෝමා තියෙනවා අපි ජීවිතේ හිතන්නේවත් නැති. මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි මට මගේ ට්‍රෝමා හම්බ වුණා. මම හිපනොටයිස් කරාට මාව හිපනොටයිස් වුණාට පස්සේ ඒ හිපනොටයිස් වෙද්දී මගේ ජීවිතේ මම කවදාවත් දැනන් හිටියපු නැති දේවල් එළියට ආවා. ඒකට ඒ කියන්නේ ඒව හීල් වුණා කියන්නේ මාර රිලැක්ස් එකක් ආවා. ඒකත් එක්ක මාර ජීවිතේ හොඳ අත්දැකීමක් මම ඒක ගත්තේ. මොකද මම ජීවිතේ හිතුවා ට්‍රෝමා කියන්නේ මම දැනගෙන මට තේරෙනවා මම දන්න ඔක්කොම කියලා හිතයි. නෑ දන්නේ. හොඳ දෙයක් ඒක. මම ඔයාලටත් ඒක මම කියන්නේ ජීවිතේ තාමන්ව හේල් කරගන්න ගොඩක් විදි තියෙනවා. ඒ හිපනොටයිස් කරනවා කියන්නේ හරි තැනක හරි විදිහට කරනවා කියන්නේ හොඳ දෙයක්. Okay, bye.